දවසක්. අද මම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි සංකීර්ණ මාතෘකාවක්. මම ඒකේ ආරම්භ කළොත් මේක උදාහරණයකට ගන්න. ඒගොල්ලෝ දන්නවා ජුදා ජාතිකයෝ පිළිබඳව. ඒගොල්ලන් රටක් තිබුණේ නැහැ. ඒ ලෝකේ හැමතැනම විසිරීලා හිටියේ ඒ ජුදා ජාතිකයෝ හරිම බුද්ධිමත්. ඒගොල්ලෝ ව්‍යාපාරික අංශේ, වෛද්‍ය, ඉංජිනේරු, පර්යේෂකයෝ, චිත්‍රපටි කර්මාන්ත මේ හැම තැනකින්ම ලෝකෙ ඉහළින්ම තැනක හිටියා. ඒ වගේම වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් ලබා ගත්තේ, නොබෙල් ත්‍යාගයන් ලබා ගත්තේ ඒ ජුදෙව් ජාතිකයෝ. ඒගොල්ලන්ට රටක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කළා කවදා අපි රටක් නිර්මාණය කරගන්නවා කියලා. ඒකේ නායකත්වයේ ගත්තේ ඩේවිඩ් බෙන්-ගෝරියන්. ඒක ඩේවිඩ් බෙන්-ගෝරියන්ගේ නායකත්වයේ යටතේ ඒගොල්ලෝ පලස්තීනයට ඇවිල්ලා පලස්තීන ජාතිකයන්ගේ ඉඩකඩම් අධික මුදල් වලට අරගෙන ඒ ජුදා ජාතිකයන්ට අයිති ඉඩම් ප්‍රමාණය වැඩි කරගත්තට පස්සේ ඒගොල්ලෝ පලස්තීන ජාතිකයන්ට ගහලා ඒගොල්ලෝ ඊශ්‍රායලයේ කියලා රටක් බිහි කරගන්නවා. එහෙනම් අපි කොහොමද ඒක දැන් අපි මගේ කාර්තුකාවට ආවොතින් අද ලංකාවටත් අනාගතයේදී පලස්තීනට වෙච්ච දේ අපිට සිදු වෙනවාමයි කියලා අපිට නොහිතා ඉන්නට බෑ. ඒකට හේතුව අද මේ සිංහල රටේ මහජාතිය කියන අයගේ ඉඩකඩම් ව්‍යාපාරික මර්මස්ථාන මේ සියල්ලම තමන්ගෙන් ගිලිහි යනවා. දේශපාලන කඳවුරු එකාට එක කුරල් කා ගන්නවා. ඒ තත්ත්වයක් තුළ අපේ අයගේ බලය හීන වීගෙන යනවා. මේ රටේ ප්‍රධාන ආගම බෞද්ධ ආගම ගරු ස්වාමින් වහන්සේලාට සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කරනවා. එහෙනම් බෞද්ධ ආගම කියන එක තරුණ පරපුර තුලින් ඒ බෞද්ධ ආගමත් වියකී යන්නට කටයුතු කරනවා. එහෙනම් මේ රට ගොඩ ගන්නට පුළුවන් නායකයෝ සුළු කෙනෙක් දෙන්නෙක් මේ රටේ තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඒ පුද්ගලයන්ට මේ දැක්මක් තියෙනවා. අපේ රට අපේ බෞද්ධ ආගම කියලා දැක්මක් ඒ පුද්ගලයන්ට තියෙනවා. හැබැයි රටේ ජනතාවට මේ ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ කෙටි කාලීන අරමුණු. තමන්ගේ සිත් විශේෂයෙන්ම සිංහල ජාතිය තුළ තියෙනවා මේ ඊර්ෂ්‍යාව, කුවකත්වය, පලි ගැනීම. මේ චේතනා සියල්ලක්ම මේ අයගාව තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි පරාජය වෙනවා මිසක් අපි ජයග්‍රහණයක් කරා යන්නේ නැහැ. එහෙනම් ඊටවත් මිත්‍රවරුනි මේ ගැන ඔයගොල්ලෝ කල්පනා කරන්න. මම මොකද්ද මේ කියන්නේ කියලා. නොබෝ කාලයක් යන්නට ඉස්සරලා අපේ මේ තියෙන පරිපාලන බලය, ඒ වගේම අපේ භූමි බලය, අපේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන මේ සියල්ල ක්‍රමක්‍රමයෙන් අපින් ගිලිහෙනවා. මේක තව අවුරුදු 20කින් 30කින් 40කින් වෙන්න පුළුවන්. හැබැයි බොහොම ශීඝ්‍ර ලෙස මේක අපිට නොදීනුවත් අපින් ගිලිහගෙන යනවා. එදාට ඒ කාලේ අපි මිය ගිහිල්ලා ඉන්න පුළුවන් ඒ කාලේ වෙනකොට. හැබැයි ඒ කාලේ ජීවත් වෙන දරුවන්ට අපි රණ්ඩු නොකර ඉන්න පුළුවන් රටක් මේක ඇති කරන්නට වෙනවා. එහෙම නැත්නම් සිංහල ජාතිය කියන අයට අඬා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. දැනට අපි හරි තීන්දුවක් අරගෙන මේ රටේ සියලුම ජාතීන්ට හොඳින් ඉන්න පුළුවන් වෙනත් රටවලට යටත් වෙන්නේ නැතුව ස්වාධීන ආර්ථිකයක් ගොඩනගාගෙන ඉන්නට පුළුවන් ක්‍රමවේදයක්, සැලැස්මක්, ප්‍රතිපත්තියක් අපි කවුරුත් වෙලා එකතු වෙලා ගොඩනගාගත්තේ නැත්නම් ඉතාමත්ම අසරණ තත්යකට සිංහල ජාතියපත් වෙන්නට පුළුවන්. හැබැයි මම ජාතිවාදියෙක්වත් මම ආගම්වාදියෙක්වත් නෙමෙයි. මටම ආවේනික දේශපාලන දර්ශනයක් මා තුළ තියෙනවා. නමුත් මම මේ රටේ අවුරුදු 40 වැඩි කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවයේ විවිධ අමාත්‍යාංශ විවිධ ඇමතිවරුකම වැඩ කරලා තියෙනවා. නමුත් අද මම මේ සිදුවීම් දිහා බලපුවම මටම හරි දුකක්, කනගාටුවක් සිද්ධ වෙනවා. කෑ ගහලා අඬන්න හිතෙනවා සමහර වෙලාවට. ඒ කරන්න දෙයක් නැහැ. මගේ හිත සතුටු කරගන්නවා මේ වගේ නාලිකාවක් තුලින් යම්කිසි මගේ අදහසක් සමාජගත කරලා. එහෙනම් ඔයගොල්ලෝ මේ ගැන හිතන්න. මම ගැන ඕනනම් මගේ WhatsApp එකට මැසේජ් එකක් යවන්න මොනවද වියන්ගෙන් කිව්වේ කියලා. එහෙනම් සිළු දෙනාටම
වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.